සැන්ටා ක්ලොස් සමහර අය සෙන්ට් නිකොලස් කියලාත් කියනවා. අපි දන්නවා දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට සාමාන්‍යයෙන් මේ නත්තල් සීයා කියන නත්තල් පප්පා නැත්තම් නත්තල් සීයා සැන්ටා ක්ලොස් කියන එක්කෙනා මාකට් එකට එනවනේ. හැම කඩේකම මේ හැම විශාල තියෙන ලොකු මෝල්ස් වල හැම රෙදි කඩේකම හැම විකුණුම් භාණ්ඩ විකුණන කඩේකම මේක ප්‍රදර්ශනය කරනවා. එතකොට මේ සැන්ටා ක්ලොස් කියන්නේ කවුද කියන එක මම ඔබට අද පෙන්වලා දෙන්න යන්නේ දේව වචනේ. මේ සැන්ටා ක්ලොස් කාවද නියෝජනය කරන්නේ කියන එක හැංගිලා තියෙන්නේ. මේ සැන්ටා ක්ලොස් කා වෙනුවෙන්ද නියෝජනයක් කරන්නේ? කවුද මේ කියන එක මම පැහැදිලි කරනවා. ඇත්තටම මම උත්තරේ මුලින්ම දීලා පෙන්නලා දෙන්නම්. උත්තරේ තමයි ක්‍රිස්තුස් ජේසුස් වහන්සේව තමයි මෙයා රිසෙම්බල්ස් කරන්නේ. ඒ කියන්නේ පෙන්නලා දෙන්නේ. ජේසුස් වහන්සේ වෙනුවට කෙනෙක් හැටියට තමයි මෙයාගේ හැසිරීම සහ මෙයා ක්‍රියාකලාප තියෙන්නේ. ඒක මේක මිනිස්සු වැළඳගෙන තියෙනවා. ඒකට ජේසුස් වහන්සේ වෙනුවට වෙන කෙනෙක්ව වැළඳ ගැනීම තාම භයානකයි. ඒ නිසා මේ සැන්ටා ක්ලොස් කෙනෙක් කෙනා තනිකර ව්‍යාජ බොරු සාතන්ගේ උපක්‍රමයක් කියලා තමයි මට පේන්නේ. අපි දේව වචනේ බලමු. මම ඔබට පෙන්වලා දෙන්නේ ප්‍රථමයෙන්ම මේ සැන්ටා ක්ලොස් මෙයා එන්නේ අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන තමයි රාත්‍රියේදී එන කතාවක් තමයි කියන්නේ. සැන්ටා ක්ලොස් රැට එනවා අපි නිදාගෙන ඉන්නකොට කියලා. ඒ වගේම එක රැයකදී යා මුළු ලෝකෙම ඔක්කොමලා හම්බෙන්න යනවා. එහෙමනේ කියන්නේ. Santa Claus is coming tonight. ඒ කියන්නේ අද රාත්‍රියේදී Santa Claus මුළු ලෝකේ හැම මිනිහෙක්ම හම්බෙන්න එන්න කොහමද? Santa Claus කියන්නේ කවුද? ලෝකේ හැම මිනිහෙක්ම එකපාර හම්බෙන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ. තමයි omnipresence දෙවියන් වහන්සේ. සර්වවාසී. අතන මේකෙන් අදහස් කරනවා සැන්ටා ක්ලොස් උත් නිකන් සර්වවාසී වගේ. එංගලන්තේ පොඩි ළමයින්ව බලන්නේ ලංකාවේ පොඩි ළමයි බලන්නේ නවසීලන්තේ පොඩි ළමයි එකම රාත්‍රියේ බලන්න එන්න පුළුවන් සැන්ටා ක්ලොස් කවුද? ඒක නිකන් omnipresence වගේ නේද? ඒක දෙවියන් වහන්සේ සර්වවාසී ඒ වගේ මෙයා ඇක්ට් කරනවා. ලෝකෙම මේක පිළිගන්නවා. එතකොට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සර්වවාසී. එතකොට එයා එන්නේ රාත්‍රී කතාවක් කියනවා. එතකොට එකම රාත්‍රියේ කොහමද මෙයා යන්නේ? ඒ වගේම මෙයා දෙනවා තෑගි නේද? සැන්ටා ක්ලොස් කිව්වම මතක් වෙන්නේ තෑගි. පොඩි ළමයින්ට දෙමව්පියන්ට මතක් වෙන්නේ තෑගි. දැන් බලන්න ඒ වගේ දෙවියන් වහන්සේගේ වචනේ මතෙව් 7:11 කියන පියාණන් වහන්සේ Tamanගෙන් ඉල්ලන්නන්ට කොපමණ වැඩියෙන් යහපත් දේ නොදෙනසේක්ද කියලා කියනවා. එතකොට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදී ඉන්නේ නැහැ දෙනවා. තෑගි දෙනවා. ඒක සැන්ටා ක්ලොස් තෑගි දෙන්න තමයි එන්නේ. එතකොට මේ එක වගේ නිකන් යේසුස් වහන්සේ වගේ මෙයා ඇක්ට් කරනවා කියන එක තමයි පේන්නේ. ඒ වගේම මතෙව් 19:14 කියනවා කුඩා ළමයින් මා වෙතට එන්න ඉඩ ඇරපල්ලා කියලා යේසුස් වහන්සේ කියන කුඩා ළමයින්ට මාදර සැන්ටා ක්ලොස් ඔය චර්චස් වල පෙන්නනකොට සැන්ටා ක්ලොස් වටේ එක රැස් වෙන්නේ කවුද? දෙමව්පියෝ නෙමෙයි පොඩි ළමයි තමයි එකතු වෙන්නේ නේද? සැන්ටා ක්ලොස් චර්ච් එකට ගෙන්නලා ළමයින්ට ළඟට එන්න කියලා අඬ ගහනවා පාස්ටර් හරි සභාවේ කෙනා. එතකොට ළමයින්ව ලං කරන්නේ සැන්ටා ක්ලොස්ට කවුද? දෙමව්පියෝ සහ ඒ පාස්ටර්ස්ලා. එතකොට ළමයි දුවගෙන යනවා තෑගි දෙයි අනේ මටත් තෑග්ගක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන සැන්ටා ක්ලොස් තියෙන. අපි ඒක සමාජීය වශයෙන් හොඳ ක්‍රියාවක් හැටියට දැක්කට ආත්මික පැත්තෙන් බයිබලයේ අනුව මේ සැන්ටා ක්ලොස් කරන්නේ තනිකර ව්‍යාජ බොරු වැඩක්. රැවටීමක්. මේක යේසුස් වහන්සේව නියෝජනය කිරීමක් තමයි මම දකින්නේ. ඒ වගේම සැන්ටා ක්ලොස් කියන්නේ තරුණයෙක් නෙමෙයිනේ. හැම වෙලෙම සුදු රැවුල, සුදු කොණ්ඩේ දාගෙන වයසක මිනිස්සෙක් විදිහට තමයි පෙනී සිටින්නේ.
එතකොට දානියෙල් 7:9 උන්වහන්සේගේ හිස සුදු ලොම් මෙන් කියලා තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ හිසේ සුදු ලොම් වගේ තියෙනවා. එතකොට බලන්න ඒ වගේම යොහාන් 8:58 කියනවා යේසුස් වහන්සේ කියනවා මම ආබ්‍රහම්ට මුලින් සිටිනවා. මම ඉන්නේ යේසුස් වහන්සේ කියනවා I am from before the Abraham. ආබ්‍රහම්ට ප්‍රථමයෙන් මම සිටිමි. එතකොට මම සිටිමි කියන්නේ යේසුස් වහන්සේ නිකන් ඕල්ඩ් බව පෙන්නනෝනේ ආබ්‍රහම්ටත් පළමුවෙන්. ඒ වගේ සැන්ටා ක්ලොස් උත් ඕල්ඩ් මෑන්. සුදු රැවුල සුදු කොණ්ඩේ. ඒ වගේ එතකොට ඒක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම සැන්ටා ක්ලොස් ගොඩක් ලී වැඩ තමා කරනවා කියලා ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලී වලින් හදපු තෑගි බහන්න තමයි එයා ළඟ තියෙන්නේ. යේසුස් වහන්සේත් මාක් 6:3 හඳුන්වන්නේ වඩුව කියලා. යේසුස් වහන්සේත් මාක් 6:3 හඳුන්වන්නේ වඩුවෙක් කියලා. වඩුවගේ පුතා කියලා කියනවා. රයිට්? සැන්ටා ක්ලොස් ජීවත් වුණේ උතුරු ප්‍රදේශයේ, උත්තර ප්‍රදේශයේ හිම තියෙන ප්‍රදේශවල අයිස් ඒකයි අර අස්ස මේ හිම මුවාලගේ කරත්තේ එයා යනවා පෙන්නන්නේ. ටීවී වල ඔබ දැකලා ඒ අයිස් හිම පිරුණු තැනක තමයි එයා ජීවත් වෙලා තියෙන්නේ මුල් කාලේ. ඒ මිනිස්සයා. එතකොට බලන්න යෙසායා 14:13 කියනවා ස්වර්ගයේ උතුරු ඊතා දුර ප්‍රදේශවල මාගේ සිංහාසනය පිහිටවනවා කියලා. ඒ ස්වර්ගයේ උතුරු ප්‍රදේශයේ දෙවියන් වහන්සේගේ සිංහාසනේ තියෙනවා. මෙයාත් ඉන්නේ ලෝකයේ උත්තර ධ්‍රැවයේ. ඒකට පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා පේනවද? ඒ වගේම සැන්ටා හැම වෙලෙම හො ගාලා කියනවා. සැන්ටා ක්ලොස් එන්නේ හො ගාලා. එහෙම හො කියන වචනේ කියනවා යා. සැන්ටා එනකොට සැන්ටා ක්ලොස් ඒ වචනේ කියනවා. සෙකරියා 2:5 දෙවියන් වහන්සේ හෝ උතුරු දේශයේ සිට පලා වරෙල්ලා කියලා කියනවා. හෝ ඒ හෝ කියන වචනේ දෙවියන් වහන්සේ සෙකරියා 2:5 කියන වචනයක්. එතකොට ඊහා සමානම අරයත් හෝ ගන්නවා. කවුද සැන්ටා ක්ලොස්. එතකොට ඔබට පේනවද මේක නිකන් දෙවියන් වහන්සේව නියෝජනය කරන්න වගේ ආපු කෙනෙක් කියලා පැහැදිලිනේ. ඒ විතරක් නෙමෙයි සැන්ටා කියන්නේ ක්‍රිස්මස් වල මාස්ටර්. ඒ කියන්නේ සදාකාලික නත්තලේ ස්වාමියා. කෙලින්ම සැන්ටා ක්ලොස් තමයි. ලෝකෙම දිහා බැලුවත් සැන්ටා පැරට් තියෙනවා එංගලන්තේ එක රටවල් බටහිර රටවල්. සැන්ටලා ගොඩාක් යනවා. දැන් මේ වගේ මේ නත්තල් සීසන් එකේ ලයිට් සහ නත්තල් ගස් නත්තල් 100 කියන එක නා මාස්ටර් හැටියට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට බලන්න සදාකාලික දෙවියන් වහන්සේ කවුද කියන එක අපිට දේව වචනේ යෙසායා 9:6 කියනවා සදාකාලික පියානෝය. යේසුස් වහන්සේ සදාකාලික පියානෝනේ. මෙයා සදාකාලයටම නත්තලේ ස්වාමියා. පේනවද? ඒක නිකන් කහ සමාන වගේ. ඒ වගේම ජර්මන් භාෂාවේ සැන්ටාට කියන්නේ ක්‍රිස් ක්‍රින්ගල් කියලා. ඒකේ තේරුම ක්‍රිස්තුලුස් ළමයා කියන එකයි. ක්‍රිස්තු ළමයා. චයිල්ඩ් ක්‍රයිස්ට් කියන එකයි. එතකොට ජර්මන් වලින් ක්‍රිස් ක්‍රින්ගල් කියන්නේ ක්‍රිස්තු ළමයා. ක්‍රයිස්ට් චයිල්ඩ්. එතකොට පේනවද මේ නියෝජනය කරන විදිය? සැන්ටා නියෝජනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව කියන එක ඔබට පැහැදිලිද? තව පද තියෙනවා අපි පෙන්නමු. දැන් අපි කියනවානේ සැන්ටා එනවා අද රැට. කොම ළමයි ලෑස්ති වෙලා ඉන්න එක. සැන්ටා එනවා. He is coming. කවුද? Santa is coming. Santa Claus is coming. සින්දුවකුත් තියෙනවා. Santa Claus is coming tonight කියලා. එතකොට දැන් සැන්ටා එනවා කියලානේ තියෙන්නේ. යේසුස් වහන්සේත් උන්වහන්සේගේ දෙවණීමේ එනවා කියලා තමයි කියන්නේ. He is coming Maranatha. නේද? එළිදරව් පොතේත් කියනවා මම ඉක්මනින් එමි කියලා. යේසුස් වහන්සේත් එන්නේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ දෙවණීම උන්වහන්සේගේ පොළොවට එන්න ඉනවා. සැන්ටාත් එන්නේ ඉන්නවා. He is coming. He is coming කියලා කියන්නේ. එතකොට ඒහා සමානව ඒක ගැලපෙනවා. ඒ වගේම සැන්ටාගේ ඔළුවේ අපි දන්නා සුදු හිම වගේ රැවුලත් සුදුයි. අපි දන්නවා යේසුස් වහන්සේගේ දෙවණීම එළිදරව් 1:14 මම ඉක්මනින් එනවා. උන්වහන්සේ එළිදරව් 1:14 තියෙන්නේ සුදු හිම වගේ හිස සහ සුදු රැවුල ගැන සඳහන් වෙනවා. යෙසායා 56
යේසුස් වහන්සේටත් රැවුලක් තිබුණා. ඒතකොට පේනවා ඒ සම්බන්ධතාවය ගොඩනගනවා කියලා එකිනෙක කෙනා. සැන්ටා ක්ලොස් සහ යේසුස් වහන්සේගේ සමානත්වයට එන්න බලන මාන බලන ගතියක් පෙන්වනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ දෙවණීමේදී උන්වහන්සේ එන්නේ එළිදරව් 19:13 ලේ ඉසුණු රතු පැහැති වස්ත්‍රයක් ඇඳගෙන. ලේ ඉසුණු රතු පැහැති වස්ත්‍රයක් ඇඳගෙන තමයි යේසුස් වහන්සේ. බද සැන්ටා ක්ලොස්ගේ ඇඳුම මොන පාටද? රතු පාටයිනේ. සම්බන්ධයක් තියෙනවා. රයිට්? එතකොට යේසුස් වහන්සේ without warning කිසිම දැනුම් දීමකින් තොරව උන්වහන්සේගේ දෙවණීම 1 තෙසලෝනික 5:2 සහ එළිදරව් 3:3 ඒ වගේම එළිදරව් 16:15 සඳහන් වෙනවා උන්වහන්සේ රාත්‍රියේ සොරකු වෙන්නාක් මෙන් එනවා කියලා. ඒ වගේම සැන්ටා ක්ලොස් එන වෙලාවත් රාත්‍රියේදී දන්නේ නැහැ කවුරු. එයා ඇවිල්ලා තෑගි තියලා ළමයින්ගේ කොට්ටයට තෑගි තියලා යනවා. මේක හොඳ සමාජීය ක්‍රියාවක්. නමුත් ආත්මික වශයෙන් බලනකොට මේ සැන්ටා නියෝජනය කරන්නේ යේසුස් වහන්සේව. ඒ නිසා යේසුස් වහන්සේව නියෝජනය කිරීම යේසුස් වහන්සේ වගේ ඒ පොළවේ ක්‍රියාකාරකම් කරන අපිට නොපෙනෙන සාතන්ගේ බලවේගයක් තියෙනවා. එයා තමයි සැන්ටා ක්ලොස් නැත්තම් නත්තල් සීයා කියලා කියන්නේ. ඒ වගේම සැන්ටා ක්ලොස්ට ලිස්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ අතේ දැකලා ඇති මේ පොතක් වගේ පෙරලගෙන ඉන්නවා සැන්ටා ක්ලොස්. ඒක දුප්පත් ළමයින්ගේ නම් ලැස්තු. ඒ වගේම එළිදරව් 20:12 තියෙනවා යේසුස් වහන්සේටත් පොත් පෙරලනවා කියලා තියෙනවා. යේසුස් වහන්සේ ජීවන පොත නැමැති පොත පෙරලනවා. තවත් පොත්ද පෙරලන ලදී කියලා තියෙනවා. එතකොට පේනවද? යේසුස් වහන්සේටත් පොත් ලිස්ට් එකක් තියෙනවා. සැන්ටා ක්ලොස්ත් පොතක් පෙරලගෙන ඉන්නවා. දැන් මේ සම්බන්ධතාවයනේ අපිට පේනවා අයිතුකමේ අභිරහස වගේ දෙයක් සැන්ටා ක්ලොස් නත්තල් සීයා හරහා පොළොවට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අවුරුදු 2000 තිස්සේ මේ ක්‍රිස්තියානි සභාවල් වල චර්චස් වල මේන් ලයින් චර්චස් වල මේක ප්‍රදර්ශනය කරලා දැනට මම දන්න විදිහට සමහර පල්ලි වල විතරක් චර්චස් වල ක්‍රිස්තියානි මේ පාර නත්තල් සීයා ගෙනාවේ නැහැ. ඒගොල්ලන්ට තේරෙලාද කොයිද මේක වැරදි බයිබලයේ නැති දෙයක් කියලා. නමුත් ගොඩාක් නාමික ශිෂ්‍යන් කතෝලික සභාවල් වල සැන්ටා ක්ලොස් අනිවාර්යෙන් එනවා. සහ ක්‍රිස්තියානි ප්‍රධාන සභාවල් වල නත්තල් සීයා ගෙනල්ලා තෑගි දෙනවා. ඉතින් මේ වගේ යේසුස් වහන්සේව නියෝජනය කරන, යේසුස් වහන්සේ වගේ හැසිරෙන, යේසුස් වහන්සේ වගේ වෙන්න එන යක්ෂයාගේ ප්ලෑන් එකක් සැන්ටා ක්ලොස් හරහා තියෙන බව ඔබට පෙන්වලා දීමට තමයි මේ වීඩියෝ එක කළේ. මේව නැවත බලලා ඉගෙන ගන්න. ඒ ව්‍යාජ රැවටීමට රැවටෙන්න එපා. ඔබ සියලු දෙනාට යේසුස් පිට